සිතියම් අධ්‍යයන වීඩියෝ පට මාලාවේ ඊළඟ ලෝක සිතියම් වීඩියෝ පටයත් එක්ක එකතු වෙන අපි දැන් උත්සාහ කරනවා දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව එකතු කරගෙන ඒ ප්‍රදේශයේ රටවල් ස්ථාන ටික ලකුණු කරගන්න. ඔයා මේ වගේ ලෝක සිතියමක් අරගෙන සූදානම් වෙන්න මමත් එක්ක ලකුණු කරන්න. මෙන්න මෙතන අපිට තියෙනවා හුරු පුරුදු ලංකාව, මේ තියෙන්නේ ඉන්දියාව. මේ ඉන්දියාවට වම් අත පැත්තෙන් පාකිස්තානය තියෙනවා. මේ පැත්තට ගියාම නේපාලය, බංග්ලාදේශ තියෙනවා. මේ මෙතන මාලදිවයින තියෙනවා. මේ පැත්තට ආවම මේ තියෙන කලාපයේ පුතා අපි කියනවා අග්නිදිග ආසියාව කියලා. හරි ලේසියෙන් අග්නිදිග ආසියාව තේරුම් ගමු. යට ඉඳලා පටන් ගමු. මේ ලොකු දූපතක් පේන්නේ. මේක සුමාත්‍රා දූපත. මෙන්න මේ දිගටියට තියෙන දූපත ජාවා දූපත. සුමාත්‍රා ජාවා. සුමාත්‍රා වලට උඩින් බලන්න මේ කෙහෙල් මොටයක් වගේ පොඩි රටක් තියෙන මෙන්න මෙතනින් මේ රටේ සීමාව ඉවර වෙනවා. මේ මෙතනින් මේ සීමාව ඉවර වෙනවා. මෙන්න මේ රට මැලේසියාව, මලක්කාව කියලා අපි කියන්නේ. මැලේසියාව. මැලේසියාවට උඩින් මේ ඔක්කොම කොටස තායිලන්තය. මේ මැලේසියාවට පහළින් තියෙන පුංචිම පුංචි රටක් සිංගප්පූරුව. සිංගප්පූරුව. ඊට පස්සේ තායිලන්තයට උඩින් වම් අත පැත්තට වෙන්න ඉහළින් මියන්මාරය, සියම්. මීට පෙර වීඩියෝ එක මම කිව්වා මියන්මාරය අපි ආක්‍රමණය කළා. පරාක්‍රම බාහු රජ දවස මියන්මාරය අපි අත්පත් කරගත්තා. මේ මියන්මාරය. තායිලන්තයට පහළින්, තායිලන්තයට දකුණු අත පැත්තට වෙන්න පහළින් මේ තියෙන්නේ කාම්බෝජය. කාම්බෝජයට උඩින් මේ මල් ගහක් වගේ රටක් පේනවා ඔයාට. ලාओसය. කාම්බෝජය ලාओसය. ලාओसයත් එක්ක මෙහෙම දිගට වැක්කෙන රටක් තියෙනවා. දිගට තියෙනවා. මේකට අපි කියනවා වියට්නාමය. වියට්නාමය. ඒකට අපි කියනවා වියට්නාමය. මෙන්න මෙතනින් ගියාම මේ කෙළවරට ආවම මේ තියෙන ඔක්කොම රටට කියනවා අපි පුතා රටවල් පොකුරක්. පිලිපීනය. මේක තායිවාන. පිලිපීනය තායිවාන. ඔන්න දැන් මම ආපහු අග්නිදිග ආසියාව සහ පෙරදිග ආසියාවේ රටවල් ටික ලකුණු කරලා පෙන්වන්න හදන්නේ වාට. හොඳින් බලා ගන්න. මේ කෙළවරෙන් පටන් ගමු අපි. අවසානයේ පිලිපීනය, තායිවානය, වියට්නාමය, කාම්බෝජය, ලාओस, තායිලන්තය, මියන්මාරය එහෙම නැත්නම් බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව, සුමාත්‍රා, ජාවා. සුමාත්‍රා, ජාවා. මෙන්න මෙතන තියෙන ප්‍රධාන පෙළේ සමුද්‍ර සංධියක් මලක්කා සමුද්‍ර සංධිය. මැලේසියාව සහ සුමාත්‍රා දූපත අතර මලක්කා සමුද්‍ර සංධිය. ලංකාවයි ඉන්දියාවයි අතර පෝක් සමුද්‍ර සංධිය. පෝක් සමුද්‍ර සංධිය. ඒ දෙකත් ওই ගමම්ම බලා ගන්නවා. මේ තමයි ආසියාවේ සහ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ අපට අවශ්‍ය කරන ප්‍රධාන පෙළේ වැදගත් ලකුණු කිරීම් ටික. ඒත් එක්කම ඔයා වැදගත්ව මතක තියාගන්න ඕන ওই රටවල් අතර තියෙන ප්‍රධාන නගර ටික. අපි ටක් ගාලා ලකුණු කරගමු මේ ටික. ඉන්දියාවේ වම් අත පැත්තට බටහිර පැත්තට එන්න. මෙන්න මෙතන කැලිකට් වරාය, ගෝව, මදුරාසි, ගෝව, බොම්බායි. අනාපව් කැලිකට්, ගෝව, බොම්බායි. ඉන්දියාවේ දකුණු අත පැත්තට නැගෙනහිර වෙරළට යන්න. මේ නැම්මට පොඩ්ඩක් යට මදුරාසි, පොන්ඩිචේරි. මදුරාසිය, පොන්ඩිචේරි. ඉන්දියාවේ බෙන්ගාල බොක්ක මේ හරියට කියන්නේ අපි බෙන්ගාල බොක්ක. බෙන්ගාල බොක්කට මුහුණ දාලා මෙන්න මෙතන කල්කටා නගරය තියෙනවා. ආපහු සැරයක් අපි නගර ටික බලමු. කැලිකට්, ගෝව, මුම්බායි, බොම්බායි, මදුරාසිය, පොන්ඩිචේරිය,
කල්කටා බෙන්ගාල බොක්ක. මෙන්න මේ කාරණා ටිකත් එක්ක අග්නිදිග ආසියාව හොඳින් බලාගත්තොත් ඔයාට ලෝක සිතියමේ හොඳ සලකුණු කිරීමක් කරගන්න පුළුවන්. දැන් අපි යුරෝපය ගැන ලකුණු කළා, මැද පෙරදිග ලකුණු කළා, අග්නිදිග ආසියාවත් එක්ක කොටස ලකුණු කළා. මේ සිතියම් අධ්‍යයනයෙන් ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නේ, පළවන ප්‍රශ්නේ අනිවාර්ය දෙවනි කොටස ලෝක සිතියම ආශ්‍රිත ප්‍රශ්නයෙන් ඔයාට හොඳ පැහැදිලි ලකුණක් ලබා ගන්න පුළුවන්. එකතු වෙන්න MR නානකාර YouTube නාලිකාවත් එක්ක ඔයාට පුළුවන් ඉතිහාසයේ කෙටි සටහන් හදලා නිම කළ වැඩගනු පෙළක් සකස් කරගෙන එන ගමන් ලංකා සිතියම ලෝක සිතියම් අධ්‍යයනය කරන ගමන් ඉතිහාසයේ රසවත් හරබර කතා රාජධානි කතිකාවත අපේ රජවරු අපේ හෙළයේ සුරු විරුකම් බලන අපේ වීඩියෝ පටමාලාවත් එක්කත් එකතු වෙනවා. එකතු වෙලා ඉතිහාසයේ ගෙදර ඉඳගෙන නොමිලේම ඉගෙන ගන්න පාඩම් පෙළට ඔයත් එකතු වෙන්න. අපි ඊළඟට වීඩියෝ පටමාලාවේ ලෝක සිතියම් අධ්‍යයනයේ තවත් සිතියම් කොටසකින් මුණ ගැහෙමු. ඉතින් ඔබ සිතියම් ටික අරගෙන ලස්සනට සලකුණු කරගෙන අපේ පාඩම් පෙළත් එක්ක එකතු වෙන්න.